මේක ගම්සභා පාර. ගම්සභා පාර වහගෙන ඉන්නේ. හරි මේ ප්‍රාදේශීය සභාවේ සැලසුම් වල තියෙන ගම්සභා පාර. මේ ගම්සභා පාර වහලා තියෙන. ඊට වැඩි බරපතල ප්‍රශ්න මොකද්ද? මෙතන මේ ඇවිල්ලා UDA එක සාමාන්‍ය UDA එක කියන්නේ මේක පළවෙනි වග උත්තර කරු. UDA එක දැනගන්න ඕනේ මේ වගේ ව්‍යාපෘතියක් කරද්දී මේ ව්‍යාපෘතියට මාර්ග දැන් ඔබතුමාලා ආපු පාර දැක්කනේ. අඩි 12ක්වත් නැහැ පාර. මේ වගේ ව්‍යාපෘතියකට කොහොමද දෙන්නේ? අපි සාමාන්‍ය සැලසුමක් අනුමත කරන්නේ නැද්දි. කැබලි 2කට 3කට වැඩි වෙනකොට අඩි 20ක පාරක් කියලා නෝ සාමාන්‍ය පුරවැසියන්. මේ වගේ හෝටල් ව්‍යාපෘතියකට තියෙන්නේ මේකේ අඩි 30ක 40ක පාරක්. හරි මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී කියලා තහවුරු වෙනවා මේ කරුණ වලින්. මේක මේකට අවසර දීලත් නැහැ මොකද? නෑ මේක අවසර දෙන්නේ මෙහෙමයි. මේකේ දේපලේ අයිතිකරු හැටි දේපල පිහිටලා තිබෙ කලින් ප්‍රොජෙක්ට් එකට පාතේවැට ප්‍රාදේශ සභාව. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල තිබෙ දේපලවල ප්‍රදේශවාසීන්ගේ විරුද්ධතාවය මත මේක ට්‍රාන්ස්ෆර් කරනවා කෙලින්ම ගඟවටට. අපි මේ ප්‍රශ්න මැදිහත් වෙලා ප්‍රදේශවාසීන් මැදිහත් වුණෙන් පස්සේ තමයි මේකේ මායින් සිටික නිරවුල් කරගත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය දෙක. මේක තමයි ඇත්ත තත්ත්වය. ඒක නිසා මේකේ පැහැදිලි ලෙසම නාගරික සංවර්ධන අධිකාරිය මේ වරදට වග කියන්න ඕනේ. පවුල් 500ක් විතර ජනතාවගේ ජීවිතවලට මේ වෙන වන්දි ඔක්කොම ගෙවන්න ඕනේ මේ රාජ්‍ය ආයතන. රාජ්‍ය ආයතන නිහඬයි. එදා මෙතෙන්ට මැදවල මහත්තයා ඇවිල්ලා පැහැදිලි ප්‍රකාශයක් කරනවා මේ ඉතින් අපි මේක නවත්තව ලියමලක් දුන්නා කියලා. නමුත් මේකට බවුසර් වලින් කොන්ක්‍රීට් ඇද්දා. දිගටම සිමෙන්ති එනවා බඩු එනවා වැඩ කෙරෙනවා. දැන් ප්‍රොජෙක්ට් එකේ වැඩ ඉවරයි. හැබැයි සභාපතිතුමා හිටපු සුභාෂ් යටවර මහත්තයා කියන්නේ එයා දුන්නේ කබාන හදන්න කියලා. නමුත් මෙතන හදලා තියෙන කබාන නෙමෙයි කොන්ක්‍රීට් කන්ස්ට්‍රක්ෂන්ස්. හරි අපි ඔබතුමාලට යෝජනා කරනවා බලලත් ආයතන එකක් ගිහින් ඇතුළට ගිහිල්ලා මේක වීඩියෝ කරන්න. සම්පූර්ණ පොළොව පුපුරලා තියෙන මේ වගේ කටවල් ඇරලා තියෙන පොළොව. ඒතර මේ පල්ලේ ඉන්න ජනතාවට වෙන හානිය කවුද ඔලක්වන්නේ? මගේ ගෙටක් ගලක් එල්ල තියෙනවා. මෙතුමගේ ගෙදරට දැන් ගලක් ඇවිල්ලා තියෙනවා. ඔව් ගස් වලින් තමයි ගස් තියෙන නිසා නතරුණා ඒක. අනිත් එක ඔබතුමාලා බලන්න අපි එන ඔය පාරේ සම්පූර්ණම පාර සම්පූර්ණ කලැප්ස් වෙලා තියෙන්නේ. හරියටම මීට පෙර නායකගේ ඒ භූමියට උඩින් තමයි මේ භූමිය පිටලා තියෙන්නේ. හරි? ඒක නිසා මේක සුළුපටු කාරණාවක් හැටියට සලකන්න බෑ. ප්‍රාදේශීය සභාවත් මේක අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සභාවට නීතිමය අයිතියක් තියෙන මේකට නඩු දාන්න. අනවසර ඉදිකිරීම. පාත හේවටින් අරගෙන තියෙන ගොඩනැගිලි අවසරය නෙමෙයි. අරගෙන තියෙන ලෑන් කියන්නේ BOP කරලා තියෙන ඉඩම් අනුකොටස් වලට බෙදීම කරලා තියෙන පාත හේවට ප්‍රාදේශීය සභාවේ. ඉදිකිරීම කරන්නේ ගංගොඩ පොල්ලේ ප්‍රාදේශීය සභාව වල. තව දින රජයට ප්‍රසාද කරනවා මේකේ. ඒතර මේක මල්ලෙන් ගහලා වැඩේ කරලා තියෙන කෙලින්ම UD එක. ඒක නිසා නාගරික සංවර්ධන අධිකාරිය ගංගවට පොල්ලේ ප්‍රාදේශ සභාව මේ ඔක්කොම මේ වෙන හානියකට ඉදිරි අනාගතයේ ඉදිරි හානියකට වග කියන්න ඕනේ. අපි පොදු ජන දේපල සුරකීමේ සංවිධානය හැටියට මේකට මැදිහත් වෙච්ච දවසේ ඉඳලා අපි ළඟ ලේඛනගත සාක්ෂි තියෙනවා. මේ බලන්න මේ අපි මේක පැහැදිලිවම මේ අලුපතකට කැන්ඩි හිල්ස් හෝටලේ අනවසර ඉදිකිරීම සම්බන්ධව අපි කටයුතු කරලා තියෙනවා. රාජ්‍ය ආයතන වලට අපි ලියුම් ලියලා තියෙනවා. මේ UD එකට අපි ලියුම් ලියලා තියෙනවා. මේ කට්ටිය හැම කෙනෙක්ම මේක යට ගහලා මේවට තොරතුරු වලට උත්තර දෙන්නේ නැතුව මග අරිනවා. මේ තියෙන අපි ලෙටර් හෙඩ් එකෙන් අපි කරපු තොරතුරු ඉල්ලීම RTI ඇප්ලිකේෂන් එක. මේක බරපතල තත්ත්වයක්. අපි මාර වහාම නොපමාව මේකේ බලලත් ආයතන වැඩිහත් කරගෙන මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕනේ. මෙතන මේ කට්ටියට මේ භූමිය කලින් අයිති තිබිලා තිබ්බේ අතරම සුභාෂ් රාටවර මහත්තයා අද උදේ කිව්ව විදිහට අක්කර 11ක භූමියකට තමයි අයිති තියෙන්නේ. නමුත් දැන් මේකට BOP එක නගර සභාව ප්‍රාදේශ සභාව වෙලා තියෙනවා අක්කර 35ක. 35ක් කියලා කියනවා. එතකොට අක්කර 35ක් කවුද දුන්නේ මේ කට්ටියට? එතකොට මං අහන්නේ මෙතන තියෙනවා රජයේ වන සංරක්ෂණ දේපලක්. හරි වන සංරක්ෂණ දේපලක් තියෙනවා. අපි විශ්වාස කරනවා මේක එන්ක්‍රෝච්මන්ට් එකක් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ රජයේ වන සංරක්ෂණ දේපලත් ආක්‍රමණය කළා තමයි මේ වැඩේ කළා තියෙන කියලා අපි වගකීමෙන් කියනවා. හේතුව මොකද? වගකිය යුතු බලලත් ආයතන මේකට මැදිහත් වෙන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම්වරු මේක මේ මල්ලෙන් අහනවා ලියුම් එහාට මෙහාට යවනවා. මං අමිල නවරත්න මහත්තයාට දැන් ඉන්න ප්‍රාදේශීය ලේකම්තුමාට මේක ලිඛිතව පැමිණිලි කරන්න අවශ්‍ය ලේඛන හදලා කතා කරනකොට එතුමා මට කිව්වා මට මේකේ තියෙන විෂුවල්ස් ගෙවන්න කියලා. මම මේ සම්පූර්ණ මට මේ ප්‍රදේශවාසීන් ලබාගත්ත ඒ සියලුම තොරතුරු යවුවා. යවපෙන් පස්සේ එතුමා මේක ප්‍රාදේශ මධ්‍යම පළාත් මධ්‍යම පරිසර අධිකාරියට යවලා තියෙනවා. මේ පිළිබඳව වහම කටයුතු කරන්න කියලා. නමුත් මධ්‍යම පරිසර අධිකාරියත් මේ වැඩේ යට ගන්නවා වකියුතු ආයතනයක් හැටියට. මධ්‍යම පරිසර අධිකාරියත් මේකට වග කියන්න ඕනේ. මධ්‍යම පරිසර අධිකාරියට අහක බලන්න ඉන්න බෑ. ජන ජීවිත පවුල් 500ක් විතර විනාශයක් වෙන්න යන තැන. අපි දන්නේ නැහැ ආකාශයේ කොයි වෙලාවද වැස්ස වැටෙන්නේ කියලා මේ වගේ. ඊළඟ සැරේ මේ වගේ පැහැදිලිවම ඒ වගේ ඩිසාස්ටර් එකක් විශාල හානියක් වුණොත් මේ ගම්මාන විනාශ වෙන එක නිසා මේකට වහවහාම තීරණ ගන්න ඕන කාලේ.